අද මම ඔයා එක්ක පාඩම් කරන්න ආවා. අනේ හරිම ෂෝක්. ඔබෝ මම ඔයා වගේ නරක ළමයින්ට කැමතිම නෑ. අනේ චෙරිනහා බලන්නකෝ බනානිටෝ කොච්චර නරකදන. ඔව් ස්ට්‍රෝබෙරිනා හොද බනානිටෝ හරිම නරකයි. හොඳට පාඩම් කරන ළමයින්ට හැමෝම කැමති. ඒ නිසා ඔයා හොඳට පාඩම් කළොත් ස්ට්‍රෝබෙරිනා දුව ඔයාගේ හොඳම යාළුවා වෙයි. නෑ මම නිදාගන්නෙන්න. මං කොහොම හරි පාඩම් කරලා පන්තියේ පළවෙනිය වෙනවා. මේකට උත්තරේ දන්න කෙනෙක් ඉන්නවද? ඔව් ගුරුතුමිය මම කියන්නම්. සුබ පැතුම්. මම සමත් වුණා. අපි හැමෝම සතුටින්. ඔයාට මගේ සුබ පැතුම්. මම කැම්පස් සිලෙක්ට් උනේ ඔයා නිසයි ස්ට්‍රෝබෙරිනහ. ඔයාගේ කැමැත්ත ගන්න ඕන නිසයි මම මහන්සි වෙලා පාඩම් කළේ. ඔයාට ස්තුතියි. අනේ ස්ට්‍රෝබෙරිනා මම ඇත්තටම ඔයාට ආදරෙයි. මාත් ඔයාට ගොඩාක් ආදරෙයි. කැම්පස් ගියාම ඔයාට මාව අමතක වෙන්නේ නෑ නේද? මට ඔයාව අමතක වෙන්නේ නෑ ස්ට්‍රෝබෙරිනාහ. මම ආපහු එනකල් පරිස්සමින් ඉන්න මගේ ස්ට්‍රෝබෙරිනා. අනේ බෑ. අම්බයා නැතුව මට හරිම පාළුයි. එයාට ඉක්මනින් කැම්පස් නිවාඩු දුන්නම්. ආදරණීය ස්ට්‍රෝබෙරිනා වෙත. ලබන සතියේ මම නිවාඩුවට ගමේ එනවා. මගේ ස්ට්‍රෝබෙරිනාව දකින්නකල් මට ඔසිල්ලක් නෑ.